ප්‍රශංසා වේවා. ඉතින් ප්‍රේමන්තනි හිතන ඇති ඔයගොල්ලෝ අද වැරදිලාද කියලා වචනයක් දෙන්න කෙනෙක් එනකන් කියනවාද කියලා නෑ මේ වැරදිලා නෙමේ අද මෙහෙම තමයි වෙන්න යන්නේ. ඉතින් දෙවියන් වහන්සේ සමහරට අරිනවා දොරවල් ඒවා මිනිස්සු විසින් අරිනවා. ඒක දෙවියන් වහන්සේගෙන් නෙවෙයි නම් ඒක ඉබේම නැති වෙලා යනවා. ඉතින් ඒක දෙවියන් වහන්සේගෙන් නම් උන්වහන්සේ ඒක දිගටම තියෙනවා. ඉතින් ඒක තමයි මම අත්දකින හැම දේ තුලම තියෙන සත්‍යය. දෙවියන් වහන්සේගේ අත ඔබ තුල හැමදාම තියෙනවා නම් උන්වහන්සේ දොරවල් අරිනවා. හැබැයි අපිට සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ජීවිතය අරගල ප්‍රශ්නත් එක්ක ඇයි මේක විසඳෙන්නේ නැත්තේ? ඇයි මේකට උත්තරයක් නැත්තේ කියලා. හැබැයි මට දෙන්න පුළුවන් උත්තරේ ඔබත් දැනටමත් දන්නවා ඇති කාලය උන්වහන්සේ ගන්නවා. ඇයි අපේ ජීවිතය ගොඩනගන්නට. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඉතින් ප්‍රේමන්තේනි මං හිතන්නේ ඔක්කොටම ඇහෙනින්ද රයිට් ඕකේ. අද දවසේදී අපි කතා කරන්න යන්නේ උන්වහන්සේගේ ආදරය ගැන. ඉතින් උන්වහන්සේගේ ආදරය ගැන කියනකොට ඔබට පේනවා ඇති දේව ආදරය තුල පරිපූර්ණ වෙමු. ඉතින් දේව ආදරය තුල පරිපූර්ණ වෙමු. ඉතින් මේක තමයි අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ. අපිට කතා කරන්න කතෝලික සභාව අපි අතරට එවලා තියෙන වචනය. ඉතින් අපි කතා කරමු ඉස්සරහට යමු. හොසියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 14 ඉඳලා තමයි අවසාන වෙන පරිච්ඡේදය තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඔබට පේනවා මට පස්සේ කියන්න පුළුවන් චන්දිමාකේ ඊශ්‍රායෙල් ජනේනි. ඊශ්‍රායෙල් ජනේනි. ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙත හැරි. ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙත හැරි. එන්න. එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නාහුය. ඔබ වැටී සිටින්නාහුය. ප්‍රේමන්තේනි ඔබ දකිනවා. උන්වහන්සේ ආයමත් හැරිලා එන්න කියනවා. කාටද කියන්නේ? හැරීට. අපිට නෙමෙයි හැරීටනේ. රයිට්. හැරිලා එන්න කියලා ආයෙ කියනවා. ඉතින් ලලිතාත් හැමතිස්සෙම ඔබ කියනවා. පොඩ්ඩක් වෙන්න. එතකොට උන්වහන්සේ අපිට හැරිලා එන්න කියන්නේ ඇයි? අපි දන්නවා අපේ ජීවිතේත් උන්වහන්සේ U-turn එකක් ගහන්න තමයි මේ හැම වචනයක්ම අපිට මේ හැම පාස්කුවක්ම දීලා තියෙන්නේ. ඉතින් ඇත්ත පාස්කුවේදී විතරක් නෙමේ අපි নমස්කාර කරන්න ඕනේ, හැරිලා එන්න ඕනේ. හැබැයි අපිට චතාරිකේ දීලා තියෙන්නේ නැවතත් හැරිලා බලන්න. ඒ කියන්නේ රිට්‍රීට් එකක් කරන්න. ඔබ දන්නවා රිට්‍රීට් කියන්නේ මොකක්ද කියලා? සමහරට දන්නේ නැතුව ඇති. රිට්‍රීට් කියන්නේ හමුදාවේ පාවිච්චි කරන වචනයක්. සතුරා පහර දෙනකොට සතුරා දිගටම පහර දෙනවා නම් කමාන්ඩ් එකක් දෙනවා රිට්‍රීට් කියලා කෑ ගහනවා. එතකොට රිට්‍රීට් කිව්වම කට්ටියම මුකුත් කරන්නේ නැහැ, පසුබහිනවා. වෙන කරන්න දෙයක් නැහැ, පසුබහිනවා. ඉතින් ඒ වගේ කාලයක් තමයි අපිට උන්වහන්සේ දැන් මේ දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට උන්වහන්සේ මොනවද කියන්නේ කියලා. හොසියා ආරාධනා කරනවා ඇවිල්ලා එක යාඥාවක් ඔප්පු කරන්න කියලා මේ ඊශ්‍රායෙල් ජනතාවට. මොකද්ද මේ යාඥාව කියලා බලමු. හොසියා 4:2. අපේ සියලු අපරාධවලට කමාවි. අපේ සියලු අපරාධවලට කමාවි. අපේ යාඥා කරුණාවෙන් පිළිගත මැනව. අපේ යාඥා කරුණාවෙන් පිළිගත නොනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ප්‍රශංසා කරන්නෙමු. ඉතින් ඇත්තටම මේක ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් අපි දකිනවා පොරොන්දුවක් දෙනවා ඔබ වහන්සේ මේක දුන්නොත් අපි මේක දෙන්නම්. අපි දකිනවා අපේ ජීවිතය තුලත් අපි ඒක කරා නැත්තම් වෙනත් ආගම් වල සංස්කෘතියත් එක්ක ඉන්නේ ඔබ මේක දෙන්න මම මේක දෙන්නම්. ඔබ මේක දෙන්න මේක දෙන්නම්. ඉතින් පැරණි ජනතාව ඒ විදිහට හිටියේ. නමුත් උන්වහන්සේ වෙන විදිහකටයි අපිට ආරාධනා කරලා තියෙන්නේ.
පියවර 4 දේවතාත් ලලිතාත් සම වෙන්න. දේවතාත් නෙවෙයි. ලලිතාත් අපිට ආරාධනා කරා හදවතේ ඇත්ත දෙන්න. හරියට ඒ වගේ දෙයක් තමයි මේ වෙන්නේ. හදවතේ ඇත්ත දෙනවා කියන්නේ මොකද්ද? අපේ තියෙන හදවතේ ඇත්ත උන්වහන්සේට දෙනකොට අපි දැක්කා අපේ පාපිෂ්ඨකම උන්වහන්සේට දෙනකොට අපේ තියෙන සාපේ උන්වහන්සේ අපේ ජීවිතෙන් අයින් කරනවා. ස්වර්ගයේ වහලා තියෙන බ්ලොක් එක උන්වහන්සේ කෙලින්ම නැති කරලා දානවා. අපි බලමු මොකක්ද මේ උන්වහන්සේ දුන්න ඇත්ත. එහෙනම් මේ අපරාධ කලින් කිව්ව අපරාධ ටික මොනවාද? හොසියා 14:3. පළවෙනි එක තමයි අප ගලවන්නට අසිරියාවට නොහැකිය කියලා මේ මිනිස්සු දෙවියන් වහන්සේට කන්නලව් කරනවා. ඒ කියන්නේ ආශ රජුට කිසිම දෙයක් කරන්න බෑ කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ පිළිගන්නකොට ඒගොල්ලෝ දන්නවා දැන් අපිට යන්න තැනක් නැහැ, වෙන තැනක් නැහැ. මේක තමයි තියෙන එකම තැන කියලා. දෙවෙනි එක තමයි යුද්ධ රථවලට අප ආරක්ෂා කළ නොහැකිය. මොකද්ද මේ යුද්ධ රථවලට අපි ආරක්ෂා කරන්න බෑ කියන්නේ? අපි දන්නවා අපි උනත් ගත්තොත් යුද්ධ රථයකට බෑ අපිව ලෙඩ රෝග වලින් සුව කරන්න. අපිව ආරක්ෂා කරන්න පුළුවන්. හැබැයි අපිට ලෙඩ රෝගයක් හැදුනොත් යුද්ධ රථයට නැග්ග කියලා අපි හොඳ වෙන්නේ නැහැ නේ. රයිට්. ඉතින් ඒකින්ද උන්වහන්සේ ඒ ජනතාව උන්වහන්සේට ඔප්පු කරනවා මේ ආඥාව. ඉන්පසු තමයි තව එකක් තියෙනවා. මින්පසු කිසි කලක අතින් තැනූ දේව රූප වලින් ඔබ අපේ දෙවියෝ යයි නොකියමු. මේක තමයි කතන්දරය. ඒතර මේ කරුණු තුනක් තියෙනවා. බලමු අපි පළවෙනි කරුණ ආයෙමත් අරගෙන අප ගලවන්නට අසිරියාවේ රජුට නොහැකිය. දැන් අපි පත් කරගන්නවා එක රජුරෙක් කොහොමද? ඡන්දෙන් පත් කරගන්නවා. දැන් මේ වෙනකොට මිනිස්සු කියනවා මේ අයටත් බෑ, අර අයට කලින් හිටියනම් පුළුවන්. අපි දැක්ක කලින් අය හිටියේකොට මොනවාද උනේ කියලා. හැබැයි අපි අවසානයේදී තීරණයක් ගන්න ඕනේ මේක නෙමෙයි උත්තරේ. දෙවියන් වහන්සේ තමයි එකම උත්තරේ. ඔබේ ජීවිතේත් මේ වගේ දේවල් තියෙනවද? දැන් මේම ප්‍රයා මීටින් එක අහලා ගෙදර ගිහිල්ලා live at 8 දාලා නැත්නම් live at 10 දාලා අද රටේ මොනවද උනේ කියලා සමහරක් කට්ටිය බලනවා නේ. ඊට පස්සේ කියනවා යුද්ධ රථ වලට අප ආරක්ෂා කළ නොහැකිය. ඒ කියන්නේ අපි විසින් අපි හදාගත්ත දේවල් වලට බෑ කියලා අපි දන්නවා අපිව ජීවිතෙන් ගොඩ දාන්න. ඊළඟට තමයි අනිත් එක මින්පසු කිසි කාලයක අතින් තැනූ දේව රූප අමතා ඔබ අපේ දෙවියෝ යයි නොකියමු. දැන් මේක මාර වැඩක්. මේ වෙනකොට මං හිතන්නේ මේගොල්ලෝ හදන්න ඕන ඔක්කොම රූප හදාගෙන වස්සුද වඳුරුද ඒවා ඔක්කොම හදාගෙන මේ දැන් මේගොල්ලෝ යාඥා කරනවා වගේ මට හිතෙන්නේ. හැබැයි මේ අය පොරොන්දු වෙනවා ආයෙමත් අපි නම් කවමදාක්වත් කිසිම දවසක කිසිම කෙනෙක්ට දෙවියන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඔබට පමණයි අපි ආමන්ත්‍රණය කරන්නේ කියලා ඒ අය කියනවා. ඊට පස්සේ මොකද්ද උන්වහන්සේ පෙන්වන්නේ? හොසියා 14:4 එක පාරටම දෙවියන් වහන්සේගේ හදවත කන්වර්ට් වෙනවා. දෙවියන් වහන්සේගේ හදවත වෙනස් වෙනවා. මොකද මේ අයගේ අපරාධ මේ අය පිළිගත්තා. එතකොට මොකද්ද වෙන්නේ? මම දන්නේ කොච්චර කල් ගියාද කියලා. හැබැයි මේකේ කියන විදියට සැනකින් උන්වහන්සේගේ හදවත වෙනස් වුණා කියලා. මම ඔවුන්ගේ අපක්ෂපාතිකම සුව කරමි. මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි. මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. ඔවුන් කෙරේ මන්ද මාගේ උදහස පහවී ගොස් ඇත. ප්‍රමන්තේනි හදවතේ ඇත්ත දුන්නා විතරයි උන්වහන්සේගේ හදවත වෙනස් වෙලා ගිහිල්ලා. ඉතින් ඔබේ මගේ ජීවිතේත් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දායි ඔබ මම සංඝයක් විදියට ඇවිල්ලා මේ විදියට ප්‍රශංසා කරන්නේ. නැත්තම් අපි අපේ වැඩ මේ වෙලාවේ අපේ වැඩ අපි කරගෙන අපි ජීවත් වෙනවා. ඉතින් ප්‍රේමන්තේනි අපි ඊළඟට කොටසට යන්න. ඒ කියන්නේ දේවතාත්තගේ ආදරය ඊශ්‍රායල් ජනතාවට දැනෙන්න ගත්තා. අපිට දෙවියෙක් කෙනෙක් හම්බුණා කියලා ඒ අයට දැනෙන්න ගත්තා.
අන්තිමේදී මොකද උනේ? එතකොට දෙවියන් වහන්සේ බලවත් පොරොන්දුවක් මේ අයට දෙන්න පටන් ගත්තා. ඒ පොරොන්දුව මගේ හදවතට ගොඩක් වැදුනා. මමත් හෙව්වා මේ මොකද්ද මේ පොරොන්දුවෙන් උන්වහන්සේ කියන්නේ කියලා. අපි බලමු මේ පොරොන්දුව මොකද්ද කියලා. හොසියා 14:8. මම කිසි කලක නොමැලවෙන මම කිසි කලක නොමැලවෙන දේවදාර ගසකි. දේව දාර ගසකි. නුඹලාගේ රැකවරණය මමය. නුඹලාගේ රැකවරණය මමය. නුඹලාගේ සියලු ආසිරිවලට නුඹලාගේ සියලු ආශිර්වාදවලට උල්පත මමය. උල්පත මමය. ප්‍රමන්තේනි ඔබ මම දකින්නෝනේ. දේවදාර ගස් දැකලා තියෙන. හැබැයි මේ මම හොයලා බැලුවා දේවදාර ගස් කියන්නේ මොකද්ද කියලා. දේවදාර ගස් කිව්වම උදාර වගේ නිකන් අපේ ඉන්න එමිල් උදාර ඒ වගේ නෙමේ. ඒ වගේ කෙට්ටු ගහක් නෙමේ. දේවදාර ගහක්. එතකොට දේවදාර ගහ මම ඉන්ටර්නෙට් එකේ බලපුවම ඊශ්‍රායලයේ වැවෙන දේවදාර ගහ. ඉතාමත් ලොකු ගහක්. ඉතින් ඇත්තටම උන්වහන්සේ දේවදාර ජුනිප කියන ගස කියලා උන්වහන්සේම අඳුරනවා. දැන් ඔයගොල්ලෝ දැක්කයි පොරොන්දුනේ. මොකද්ද මේ දේවදාර ගසින් අපිට කියන්නේ? මම හොයලා බලපුවම දේවදාර ගස කොටස් 4කට බෙදෙනවා. දෙවියන් වහන්සේ දේවදාර ගසට සමාන කරන්න උන්වහන්සේම හේතුවක් හොයලා බලනකොට මට හම්බ වුණා කොටස් 4ක්. ඒ කොටස් 4 මම ඔබත් එක්ක බෙදා ගන්නවා හැකි ඉක්මනින්. ඒක තමයි පළවෙනි එක තමයි ඕනෑම පරිසරයක පැලවෙන ගසක්. ඕනෑම පරිසරය. දැන් ඔය ගහ ගෙනල්ලා ලංකාවේ හිටෙව්වත් මේක පැලවෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සියලුම කාලගුණයක නෙමෙයි සියලුම ඕනෑම දේශගුණයක තියෙනවා. වගේ දෙවියන් වහන්සේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඕනෑම සිද්ධියක අපේ ජීවිතේ ඉන්නවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඔබේ අරගලය මොනවා වුණත් අපිට පවුලේ ප්‍රශ්නයක් වුණත් ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්නේ වුණත් බිරිඳගේ ප්‍රශ්නයක් වුණත් දරුවගේ පාසලේ ප්‍රශ්නයක් වුණත් නැත්නම් කාර්යාලයේ ප්‍රශ්නයක් වුණත් උන්වහන්සේ එතනට එනවා කියන එක උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඕනෑම පරිසරයක පැලවෙනවා. ඕනෑම පරිසරයක උන්වහන්සේ ජීවත් වෙනවා. දෙවෙනි එක තමයි වියලි ඉඩම්වල පවත්නා හැකියාවක් ඒ ගසට තියෙනවා. රයිට්. ඒ කියන්නේ ඕනෑම වියලි කාලගුණයක අපි දන්නවා අපි වියලි භාවය ගැන ඉගෙන ගන්නවා දින 40 පළවෙනි සතියන්තය අපි ඉගෙන ගත්තේ උන්වහන්සේගේ පරීක්ෂා කිරීම. ඉතින් උන්වහන්සේ පරීක්ෂා කරනකොට උන්වහන්සේ ඇත්තම දීලා තියෙන උත්තර දිහා බලපුවම එතනට තමාගේ ශක්තියෙන් දී ගන්න බෑ. ඇත්තටම බඩගින්නක් කෙනකොට කැම දෙනවා කියන්නේ නේ. දැන් මට මතකයි එක දවසක් රණුක් බෙදාගත්ත වචනයක රණුක්ලෑ ගේ ගාවින් තමයි මේ කාලේදී ගෙදරට යනකොට කුකුල්ලෝ ඉන්නවලු මොනවාද කැරකි ඉන්නවලු ඒගොල්ලෝගේ ඇඳුම් ගලවලා. ඉතින් රණුක්ට හරි අමාරුයිලු මේකෙන් යන්න. හැබැයි එයා තීරණයක් ගත්තලු නෑ මේ දින 40 යනකම් එක කුකුලෙක්වත් මං ඔතනින් ගන්න නැහැ කියලා පොරොන්දු වුණාලු. ඉතින් අපිත් එක බෙදාගත්තා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේට ඒ වගේ අපේ මම කියන්න ගත්තේ ඕනෑම වියලි කාලයකදී අපේ ජීවිතයේ උන්වහන්සේට අසුන් ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. දේවදාර ගසේ තුන්වෙනි කොටස අපි ඉගෙන ගන්න යන්නේ ආරක්ෂාව සහ නවාතැන් සපයයි. මොනවාද ආරක්ෂාව නවාතැන් සපයනවා කියන්නේ? අපි දන්නවා ගහක් යටට ගියාම අපිට හේවණක් තියෙනවා. ගහ ඇතුළේ රස්නේ මේ කාලේ ලංකාවේ වෙන හොඳම රස්නයක් තියෙන්නේ. අපි ගස් යටට වෙලා අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවා එතකොට අපිට සරණයක්. දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරනවා. අපේ ඒ සිසිලස දැනගන්න සාමයක්, රැකවරණයක් අපිට දැනෙනවා. ඉතින් ඒ වගේ ගුණයක් දෙවියන් වහන්සේගේ හදවතේ තියෙනවා. ඊළඟ එක තමයි ජුනිෆ ගහ. ඉතින් මේ කියන දේවදාර ගහ ගොඩාක් ලෝකයේ සෞඛ්‍ය සඳහා භාවිතා කරනවා. ඒ කියන්නේ ඖෂධීය ගුණයක් තියෙන ශාකයක් හැටියට මේ දේවදාර ගහ භාවිතා කරනවා. ඉතින් අපි එකෙන් දන්නවා දේවදාර ගහේ සෞඛ්‍ය සඳහා භාවිතා කරනවා කියන්නේ උන්වහන්සේ එදා දේවදාර ගහට සමාන කරා කියන්නේ උන්වහන්සේ අපේ සුවය, උන්වහන්සේ අපේ ශක්තිය. ඉතින් ඒ කොටස් 4 ඔබ මතක තියාගත්තොත්
හොඳයි. ඉතින් ඊළඟට අපිට යන්න වෙනවා සුවිශේෂයට අපි ගමන් කරන්න වෙනවා. මං ඉක්මනින් යන්නේ අත්දැකීමකුත් බෙදා ගන්න තියෙන හින්දා. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ආඥාව. මොකද්ද? ශ්‍රේෂ්ඨතම ආඥාව. ජේසුස් අපිට දුන්න ශ්‍රේෂ්ඨතම ආඥාව මොකක්ද කියලා අහුවොත් උන්වහන්සේ මේ කොටසේ උන්වහන්සේ කතා කරනවා. මොකක්ද මේ ආඥාවක් කියන්නේ? ආඥාවක් කියන්නේ කමාන්ඩ් එකක්. කමාන්ඩ් එක පිළිපදිනකොට අපි තුල ඩිසිප්ලින් එකක් හැදෙනවා. දැන් ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අපි රාජ්‍යයක් ඇතුළත යටත් වෙලා ජීවත් වෙනකොට ඒ රාජ්‍ය අධිරාජ්‍යවාදියා දෙන කමාන්ඩ් එක අපි පිළිපදින්න ඕනේ. ආණ්ඩුව දෙන රජය ගැන තීරණ වලට අපි ඒකට ජීවත් වෙන්න ඕනේ. ඒක යටතේ ජීවත් වෙන්න ඕනේ. තේරුණානේ? දැන් මෙතන ඉතාලි කට්ටියක් ඉන්නවා. මම හිතන්නේ තේරෙයි. එතකොට ඉතාලි කට්ටිය ඔහොම ඉන්නකොට ලංකාවේ නීති වලට ඕගොල්ලෝ ජීවත් වෙන්න බෑනේ. බෑ. එතකොට හැබැයි ඕගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඉතාලිය වගේ ජීවත් වෙන්නත් බෑ. ඕගොල්ලෝ ඒ ඩෙන්ටිටි එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඩිසිප්ලින් එකක් හැදෙන්න නම් කමාන්ඩ් එකක් යටතේ ජීවත් වෙන්න ඕනේ. දැන් අපි ගියේ ඉස්කෝලේ මම මේ කාලේ ඉස්කෝලේ ගියා නම් මේ මාව ඉස්කෝලේ ඇතුළට ගන්න නැහැ. මොකද අපි ඉස්කෝලේ තට්ටේ පේන්න බෑ. තට්ටේ පේනවා නම් පොලිස් ගහලා තමයි ඉස්කෝලේ ඇතුළට ගන්නෙ. දැන් මේ කාලේ ගියා නම් අනිවාර්යෙන් මාව ඉස්කෝලේට ගන්නෙ නැහැ. ඉතින් රයිට් ඕකේ. වීලුවක් කරේ බය වෙන්න එපා. ඊට පස්සේ අපි කමාන්ඩ් එකක් කියන දේ ඉගෙන ගත්තා. කෙනෙකු දෙන ආඥාවක් පිළිපැදිය යුතුයි. උන්වහන්සේ දෙනවා දැන් ඔන්න මේ ආඥාව. විනයධාරයක් තාම ආඥාව දුන්නේ නැහැ. මාක් 12:28 right. විනයධාරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන්වහන්සේ සමග විවාද කරනු අසා උන්වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව දැක සියලු ආඥා අතරින් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. ප්‍රේමන්තිනි මේ බලන්න විනයධාරයෙක් ඇවිල්ලා අහනවා මොකද්ද මේ ආඥාව? මම දැක්ක ඔබ වහන්සේ ලස්සනට කතා කරනවා. ඔබ වහන්සේ ලස්සනට පිළිතුරු දෙනවා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ආඥාවක් කියලා? ශ්‍රේෂ්ඨතම ආඥාව. අපිට කරන්න පුළුවන් හොඳම වැඩේ, හොඳම කමාන්ඩ් එක මොකද්ද කියලා විනයධාරයෙක් ඇවිල්ලා ජේසුගෙන් අහනවා. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මෙය. ඊශ්‍රායෙල් වැසියනි අසන්න. අපේ ස්වාමින් වන දෙවියන් එකම සමිදානන් වහන්සේය. ඊට පස්සේ කියනවා නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු වීරයෙන්ද ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. ප්‍රේමන්තිනි මෙතන හෘදයෙන් ආත්මයෙන් බුද්ධියෙන් වීරයෙන් හතරක් දෙනවා. උන්වහන්සේ හතරක්. ඉතින් මෙතනදී හෘදයෙන්ද ආත්මයෙන්ද සිංහල භාෂාවේ ද අකුර දැම්ම කියන්නේ ඒක මට හිතෙන්නේ මම දන්න විදියට ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. එතකොට මෙතනදී හතරම තියෙන්න ඕනේ. හතරෙන් එකක්, හතරෙන් දෙකක්, හතරෙන් තුනක්, හතරෙන් හතරම තියෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේ අපිට කතා කරලා කියනවා ආත්මෙන් හෘදයෙන්ද කියලා. අපි මුලින්ම බලමු මේ හෘදයෙන්ද කියන කොටස මොකද්ද උන්වහන්සේ අපිට කතා කරන්න කියලා. හෘදයෙන් කියන්නේ හදවත. දෙවියන් වහන්සේට ඇති ආදරය ගැඹුරු සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? අපි ඇත්තටම හදවතින් කියලා කියන්නේ
යාඥාවේ ජීවිතය අපි නොනවත්වා තබා ගත යුතුයි. දැන් අපි ප්‍රයා මීටින් එකක් දිව්‍ය පූජාවක් සාමෙන් යන්න සතුටින් විසිරෙන්න කියලා පියතුමා දුන්නාට පස්සේ ඒක එතනින් ඉවර නැහැ. මේක පටන් ගන්නවා විතරයි. ඒ කියන්නේ ඒක කන්ටිනියු වෙනවා. ඇත්තට මේක අපි තුලින් වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. මේක කන්ටිනියස්ලි වෙන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ ඔබ රස්සාව කරනකොට ඔබ ජේසු 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 කියලා කෑ ගහන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඔබ ස්තුතිය ප්‍රශංසාව හදවත ඇතුලේ තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එළියට ගිහිල්ලා ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ මම වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ මාව මේ දෙයින් ඔබ වහන්සේ මාව එතර කරන නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කියනවා. හැම වෙලාවෙම ස්තුති දීමෙන් ඉන්න. ප්‍රශංසාවෙන් යාඥාවෙන් කාලය ගත කරන්න. ඒක තමයි අපේ ජීවිතේ බැලුවොත් අපි කරන්නේ ඇත්තටම මේකයි. ඉඳලා වලියක් යනවා. ඒ වලිය නැති වෙන්නම යනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ පාමුලට දැන් කීර්ති අංකල් hina වෙනවා. කීර්ති අංකල් දන්නවා. ඕකේ. ස්වාමින් වහන්සේගේ පාමුලට ඇදිලා එනවා. ටක් ගාලා එනවා. ඔබ යාඥාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? යාඥාවෙන් ඉන්නවා කියන ප්‍රේමාන්තේනි දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් අපිට දෙවියන් වහන්සේ කෙරේ දෙන්න පුළුවන් කම්බැක් එක. රිටර්න් එක. ඉක්මනට දෙන්න පුළුවන්. ස්වාමින් මම වැටෙන සමා වෙන්න කියලා. නැත්තම් මේක හිත ඉන්නවට වඩා අපිට return to God කියන එක තප්පර ගානකින් දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම යාඥාව නැත්නම් මොකද්ද වෙන්නේ? සරල උදාහරණයක් දෙන්න පුළුවන්. මමත් මේක ඉගෙන ගත්ත දෙයක්. ඇත්තටම දෙවියන් වහන්සේගේ ආදරය නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපිට යාඥාව නැති එක. යාඥාව අඩාල කරන එක. හරියට අලිමංකඩ කැම්ප් එකට ත්‍රස්තවාදියෝ සතුරෝ ගැහුවා වගේ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු සේනාධිපතියා කිව්වා මොනා කරත් මගේ කැම්ප් එකට ගහන්න බෑ. මගේ කැම්ප් එක කන්ද උඩ තියෙන්නේ. මොනවාද කරේ? සතුරෝ එම් කරලා එක දෙයයි කරේ. මොනවාද? අවුරුදු ගාණක් තිස්සේ ඒගොල්ලෝ බීපු වතුර ජලලනේ කෙලින්ම වතුර ටික කැපුවා. දවස් ගාණක් තියලා වතුර වලට වහ දාලා ඒගොල්ලෝ වතුර ටික එව්වා. මොනවාද කරේ? තිබා හිටපු සෙබළු ටික ඔක්කොම ටක් ගාලා බීගෙන ගියා. එතන ප්‍රශ්නයක් ඇති වුණා. ඕකම තමයි ඔබේ යාඥාවේ ජීවිතයටත් ඇති වෙන්නේ. ආදරයේ දේව ආදරයට ඇති වෙන්නේ ඔබේ මුලින්ම සප්ලයි එක නැති කරලා දානවා. සැකයක් ඇති කරනවා. ඉතින් ප්‍රේමන්තින දෙවෙනි එක තමයි මුළු ආත්මයෙන්ද. මුළු ආත්මයෙන්ද කිව්වම ආධ්‍යාත්මික දියුණුව ආත්මය. ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වීම. ඔබ කරන හැම දෙයක් තුළම දෙවියන් වහන්සේට යටත් වීම. මම අලුත් රස්සාවකට යන්න යනවා. මේ රස්සාව තුළ මට ඔබ වහන්සේ නැති වෙනවද කියලා හොයන්න ඕනේ. විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. විවාහ ජීවිතයේදී දෙවියන් වහන්සේත් එක්ක කොහොමද මං ගනුදෙනු කරන්න පුළුවන් කෙනෙක් එක්කද මං තෝරගෙන ඉන්නේ. මගේ දරුවව මම පිටරට යවන්න බලාගෙන ඉන්නවා. හැබැයි දරුවාගේ විනාශය ළඟට මම යවනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ. ඒ වගේ ජීවිතේ සෑම තීරණයකදීම උන්වහන්සේත් එක්ක ඉන්න ඕනේ. ඒ වගේම තීරණ ගැනීමේදී ඇතුලෙන් පිළිතුරු දෙන්න පුළුවන් විදියට ඒ තීරණය තුල ඉන්න ඕනේ. ඒ තීරණය ගත්තට පස්සේ මම දෙවියන් වහන්සේ තුලයි මේ තීරණය ගත්තේ. ඒකේ දින හැම ආනිසංශයක්ම ඒ කියන්නේ බලාගෙන ඉන්නකොට වෙන දෙයක්ම ඒක දෙවියන් වහන්සේ ගතින් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ විඳවනවා නෙමෙයි ජීවිතය විඳිනවා. සාමයක් ඇතුලේ හදවතේ තියෙනවා. ආත්මයෙන්ද. ඊළඟ එක තමයි මුළු බුද්ධියෙන්ද. බුද්ධියෙන්ද මනස. බුද්ධිය යොදවලා අපිට කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි සුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම. අධ්‍යයනය කරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය සහ කැමැත්ත පිළිබඳ යාඥා කරන්න පුළුවන්. එතකොට සුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරනවා කියන්නේ ප්‍රේමන්තේනි මම හිතන්නේ දැන් මගේ නම් නෑ වයස කියන්න ඕනේ නෑ. වයස 30 ගාණක් වුණත් හැබැයි බයිබලයේ කියවලා තියෙන්නේ කොච්චර පාරක්ද? දැන් ඔබ ගත්තොත් කවුරු හරි කෙනෙක් කියයි වයස අවුරුදු 55යි. 55ට මං බයිබලයේ කොච්චර කියලා තියෙනවද? පොඩ්ඩක් සමරි එකක් හදලා බලන්න. මම බෝන් කැතලික් කියලා අපි කියනවා. හැබැයි කතෝලික සභාවෙන් හදපු පොත වෙන අය පාවිච්චි කරනවා, අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා මුළු බුද්ධියෙන් දේව වචනය කියවන්න ඕන ක්‍රමයක් ඔයා හදාගන්න. ඔබ මුලින්ම හදාගන්න. මම ලොකු පොත්වලට යන්නේ නැහැ. මම යනවා මාක් සුවිශේෂයට ගිහිල්ලා මාක් 1 ඉඳන් එක දවසකට එක කොටසක්, එක පරිච්ඡේදයක් නෙමෙයි එක ඡේදයක් කියනවා.
ඊළඟ දවසේ තව ඡේදයක් ඊළඟ පිළිවෙලට ගමන් කරනවා. ඒ වගේ ඔබ කමාන්ඩ් එකක් ඒ කියන්නේ ඔබ පිළිවෙලක් හදාගන්න. එතකොට ඔබට පුළුවන් දේව වචනය තුල ගොඩ නැගෙන්න. ඒක තමයි ඊළඟ එක තමයි নমස්කාර කරන ගීතිකා ගායනා කරනකොට নমස්කාරයේ හදවතක් එක්ක උන්වහන්සේට ප්‍රශංසා කරන්න. නිකන් කියනවා වාගේ කියනවා නෙමෙයි. ඉතින් අපි දන්නවා අපි নমස්කාර කරනවා. ඊළඟ දේ තමයි නුඹේ මුළු වීරෙන්ද. වීරෙන්ද කියන්නේ ඩම් එක දාලා මුළු ශක්තියෙන්ම මේකට පුළුවන් උතුම්ම දේ. ඉතින් දිව්‍ය කතෝලික මේ කතෝලික සභාවේ තියෙන උතුම්ම වන්දනාව දිව්‍ය පූජාවට සහභාගී වෙන්න පුළුවන්. දෙක සප්‍රසාද වන්දනාව. මේ ඔක්කොම මගේ මම කැපකිරීමක් කරලා කරන්න ඕන දේවල්. මේ වගේ යාඥා මෙහෙවල් වලට සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනකොට විතරක් නෙමෙයි, අරගලයක් තියෙනකොට විතරක් නෙමෙයි, ලේසි පහසුවක් තියෙනකොට විතරක් නෙමෙයි, හැම වෙලාවෙම මේ වගේ මෙහෙවන වලට සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඔබට තේරෙයි ඔබේ ජීවිතයේ ගොඩ නැගෙනවා. තමා සතු ශක්තිය අධ්‍යාත්මික ජීවිතය. දැන් CRL එකේ අපි තියෙන ප්‍රධාන දෙයක් තමයි අවුට්‍රීච්. දැන් අවුට්‍රීච් එකක් යනවා කියන්නේ අපේ ජීවිතේ ගොඩක් දේවල් අපි කැප කරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි අපේ අධ්‍යාත්මය වෙනුවෙන් අපි යනවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ අපේ ජීවිතය මාර වේදිකකට අලුත් තැනකට ගේනවා. මේ මෙතන ඉන්න පූර්ණ කාලීන සේවකයෝ සහ අර්ධ කාලීන සේවකයෝ ගොඩාක් දෙනෙක් සතියන්තයේ තියෙන සහ සතියේ මැද තියෙන යාඥා මෙහෙමන් වලට ගොඩාක් සහභාගී වෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝගේ අධ්‍යාත්මය ඒක මත රැඳිලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි හතරක් ඉගෙන ගත්තා. මුලින්ම දේවදාරගස්සේ හතරක් තිබ්බා. දැන් උන්වහන්සේ හතරක් දෙනවා. කොහොමද මේ දෙක දැන් අපි සම්බන්ධ කරගන්නේ? දෙවැන්න මෙය මන්ට අග්ගල කියන්නම්. නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල් වැසියාට ප්‍රේම කරන මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසිම ආඥාවක් නැතමයි වදාළ සේක. ඒ කියන්නේ දෙවෙනි ආඥාවකුත් උන්වහන්සේ දෙනවා. ඒක තමයි ඔයා මොනා කරත් වැඩක් නැහැ. ඔයා මොනා කරත් වැඩක් නැහැ. ඔයාගේ ජීවිතය තුල මේ අත්දැකීම නැත්තම් මොකද්ද මේ අත්දැකීම? ප්‍රේම පාරමිතාවේ පවුලතුමා කියනවා ඔබට කඳු පහ කිරීමේ බලයක් තිබුණත් දිවස් වැකී දෙසීමේ බලයක් තිබුණත් ප්‍රේමය නැත්තම් ඔබ ටාන් ගාන එකක් කියලා. ගාන්ටාරයක් වගේ කියලා. ඉතින් ප්‍රේමන්තේනි හරි සරල දෙයක් උන්වහන්සේ ගැඹුරු දෙයක් සරලව කියලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතෙත් මගේ ජීවිතෙත් මම try කරන්නේ මගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඉතින් මගේ අසල්වැසියා තමයි හොඳම අසල්වැසියා එමිල්. එමිල්ට ප්‍රේම කරන එක තමයි ගොඩක්ම අමාරු දේ. ඉතින් මම මේ බීලුවට කියන්නේ එයා ගැන එයා මට ඊයේ කෝල් කරලා කිව්වා මං ගැන වචනයක්වත් කියන්න එපා කියලා කිව්වා. මං ඒකින්ද හිතාගත්තා මේක කියන්න ඕනේ කියලා නේ. right. ඉතින් ප්‍රේමන්තේනි මේ අපි ඉගෙන ගත්ත දේවදාර ගසේ හතරක් තියෙනවා. උන්වහන්සේ අපිට ආරක්ෂාව දෙනවා. අපේ වියලිභාවය තුළ ජීවත් වෙනවා. අපේ හැම ප්‍රශ්නය තුළ ජීවත් වෙනවා. උන්වහන්සේ අපිව ඖෂධයක් බවට පත් කරන්නේ අපිට ඖෂධයක් වෙලා තියෙන උන්වහන්සේ. මේ හතර සිදු කරොත් ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේව අපේ හදවතින්, අපේ මුළු බුද්ධියෙන්, අපේ මුළු වීරයෙන්, අපේ මුළු ආත්මයෙන් උන්වහන්සේව හෙව්වොත් මොකද්ද වෙන්නේ? අර පැරණි givisumේ කිව්ව දේවදාරගසේ තියෙන ගුණාංගය උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය තුළ ඉටු කරනවා. ඉතින් ඒක තමයි හැමතිස්සෙම අපි හිතා ගන්න ඕනේ. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා දේව වචනේ පැරණි givisumේ. උන්වහන්සේ ජේසු හරහා ඒ පොරොන්දුව ඔබේ මගේ ජීවිතය තුළ ඉටු කරනවා. ඒක තමයි ඇත්ත. පැරණි givisumක් විතරක් නෙමේ, ඒක ජීවමාන අත්දැකීමකට යොමු කරනවා ඔබේ මගේ ජේසු කරන හැම දෙයක් හින්දම ඔබේ මගේ ජීවිතයේ තුල. ඒ ප්‍රේමන්තේනි මම දැන් කිහිපයක් කිව්වා කොහොමද මගේ ජීවිතය තුල මේ අත්දැකීම ඇත්තක් උනේ. ඇත්තම මට සිදුවීම් දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි මගේ ජීවිතයේ ඇත්තටම දෙවියන් වහන්සේ ඔයගොල්ලෝ දන්නවා දැකලා තියෙනවා මම নমස්කාර කරන්න උන්වහන්සේට පුරුදු වෙලා තියෙනවා. උන්වහන්සේ මාව කැඳවලා තියෙනවා নমස්කාරය මෙහෙවන්න. ඉතින්
අපේ මුල් කාලේදී මම নমස්කාරය මෙහෙවනවා, අරගල වලට වැටෙනවා, පාපිෂ්ඨකම් වලට වැටෙනවා. දවසක් මට මතකයි මම පාපිෂ්ඨකමක වැටිලා හොයන්න එපා පාපය මොකද්ද කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොම හරි පාපයක්. හරිද? පාපයක්. ඒ පාපය මොකද්ද කියලා දැන් ඕගොල්ලෝ හිතන්න යන්න එපා. මේ පාපය මොකද්ද කියලා හිතනවට වඩා මේකේ ඇතුලේ තියෙන අභ්‍යන්තරය ගන්න. පාපය මොකද්ද උනේ? මට පාපය වැදිලා බොක්කෙම වැදිලා මං අහනවා ස්වාමීන් මම බයික් එකේ එනවා. මට මතකයි හොඳට. මම බයික් එකේ ඇවිල්ලා අහනවා ඇයි ජේසුනේ මම මෙහෙම මට මෙහෙම උනේ මොකද්ද උනේ? ඔබ වහන්සේ මට කතා කරන්න කියලා. ප්‍රේමන්තේනි මට හොඳට මතකයි හරියට කැලණි පාලමුඩ. මම අදටත් ඒ පාලමුඩින් යනකොට මට මේ සිද්ධිය මතක් වෙනවා. කැලණි පාලමුඩ උන්වහන්සේ මට කතා කරා. කොහොමද කතා කරේ? ඔබ මගේ මුහුණ දිහා බලන්න. මුහුණ දිහා බලන්න කිව්වම හරි ලස්සනට උන්වහන්සේ කතා කරා එක තැනකදී. ඒක තමයි ඔබට මේ විදිහටයි මම උන්වහන්සේට පිළිතුරු දුන්නේ. තව එකම එකවරක් මට ඔබේ මුහුණ දැක ගන්නට ඇතනම් එය සෑහේ. ප්‍රේමන්තනි ඇත්තටම මම নমස්කාර කරා උන්වහන්සේට. ඇත්තටම මගේ ආත්මෙන් හෘදයෙන් බුද්ධියෙන් මේ හැම වීරයෙන් මම ඒ වෙලාවේ নমස්කාර කරා බයික් එකේ වුණා. උන්වහන්සේ මට කතා කරා. හැබැයි මගේ පාපයේ අරගලය තව කෙනෙකුගේ අධ්‍යාත්මයට ගොඩාක් බලපෑවා. උන්වහන්සේට මම ඒක ඔප්පු කරපු හින්දා. මොකක්ද උනේ? ඔබ දැක්කා. ඔබ බැලුවොත් ඒ ගීතිකාව උන්වහන්සේ ආශිර්වාද ආලේප කරලා තියෙනවා. ඉතින් මගේ පාපය මගේ අරගලය මම දෙවියන් වහන්සේට নমස්කාරයක් කරලා ඔප්පු කරනකොට මම ප්‍රේමයක් කරලා ඔප්පු කරනකොට උන්වහන්සේ තව අයගේ ජීවිතවලට ගීතිකාවක් කරා ඒක බලපෑවා. ඒ වගේ තමයි ප්‍රේමන්තේනි අපි හැමෝගේම ජීවිතේ අපේ පාපිෂ්ඨකම අපේ අරගලේ උන්වහන්සේට ඔප්පු කරන්න උන්වහන්සේ ළඟට ගේනකොට උන්වහන්සේ අපිට විතරක් නෙමේ අර මිනිසුන්ටත් ඒක කරනවා. දැන් ඒකම තමයි ලලිත් තාත්තගේ ජීවිතේ. එදා බේබදුකමේ හිර වෙලා හිටිය එයාම කියනවා ඊළඟදිත් ඒක බෙදාගත්තනේ. පාපිෂ්ඨකමේ වැටලා ඉන්නකොට එක පාරටම පල්ලියකටයි ගියේ. එතකොට පල්ලියට ගියාම එක පාරටම ඇහුණා ලලිත් ඔබ මගේ පුතා මම ඔබට ආදරේ කියන එක එයාගේ හදවතටම ඇහුණා. ඒ කියපු නිසා තමයි අපි වගේ කාලකන්ණින්ගේ ජීවිත උන්වහන්සේ ගොඩ දැම්මේ ඒ මිනිස්සයා හරහා. තේරුණානේ? අපේ පාපිෂ්ඨකම් අපේ දුර්වලකම තව කෙනෙක්ට ඒක පසු කාලිනව මහ නිදානයක් බවට පත් වෙනවා. හැබැයි ප්‍රේමන්තේනි තව දෙයක්. ඒක ඒ කාලේ වෙච්ච අත්දැකීමක්නේ. මම තව දෙයක් කියන්නම්. ඔබ හිතන්න පුළුවන් මේක තාම ප්‍රැක්ටිකල් අපි අත්විඳිනවද කියලා. ඔව් මට ගිය සතියේට එපිට සතිය වෙච්ච අත්දැකීමක් තමයි මේ මම කියන්නේ. ඉතින් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ දෙදෙනයි. ඉතින් පොඩි දරුවව විදුහලකට කියන්නේ පාසලට දාන්න තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ කාලේදී කොහොමද පාසලකට දාන්න තියෙන අරගලය. ඒක තමයි මේ මුදල නැති හින්දා මම යාඥා කරා. දැන් අපි හිතමු බදාදා දවසේ අපිට ගෙවන්න තියෙන්නේ අපිට ලියුමක් ආව මෙයා සිලෙක්ට් වුණා කියලා. අපි ඒකට උන්වහන්සේට ස්තුති කරා ප්‍රශංසා කරා. හැබැයි අතේ මුදල් තිබ්බේ නැහැ. බදාදා දවසක් දීලා තිබ්බා මෙදාට ඉස්සෙල්ලා 12 ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඩිපොසිට් කරන්න ඕනේ කියලා. හැබැයි එකපාරටම මොකද උනේ? සවුන්ද වුණා. මම ටිකක් කැළඹුණා. අඟහරුවාද දැන් අනිත් සවුන්ද වුණා. අඟහරුවාදත් එනවා. මට පොඩි බයක් ආවා. මම මොකද කරේ? යාඥා කරලා හැව්වා ස්වාමිනී මම දැන් මොකද කරන්න ඕනේ? මට ඇත්තටම කියන්න මම මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ කෙනෙක්ව මට පෙන්නුවා ප්‍රේමන්තේනි. මෙයාට කතා කරන්න කියලා. මම ඇත්තටම කතා කරලා මේ මිනිස්සයාට කතා කරලා මේ විස්තරේ කිව්වා. මේ විස්තරේ කිව්වම එයාගේ ඔළුවටත් කෙනෙක් වැවිලා මොකද උනේ? මම දන්නේ නැහැ මගෙන් පාසලේ account numbers ඔක්කොම ඉල්ලගත්ත විතරයි මට මතක. මම දුන්නා. පැය 12කට පස්සේ මට මැසේජ් එකක් ආවා අපි අදාළ මුදල බැර කරලා ඉවරයි.
මං අහුව කවුද මේක කරේ? කවුද කරේ? මං අද වෙනතුරු දන්නේ නැහැ කවුද මේක කරේ කියලා. හැබැයි මගේ උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ට කරලා තියෙනවා. මගේ දරුවගේ අධ්‍යාපනය උන්වහන්සේ බලා ගන්නවා කියලා උන්වහන්සේ පොරොන්දු වුණා. ඉතින් ඇත්තටම උන්වහන්සේ අද වෙනකන් අපිට පක්ෂපාතීව ඉන්නවා. හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන්, වීරයෙන් අපි හොයන හින්දා. ඉතින් මම දන්නවා ඒ වගේ අත්දැකීම් ඔබටත් තියෙනවා. ඔබේ ජීවිතේ මේ වගේ බෙදා ගන්න අවස්ථාවක් තිබොත් දහස් ගණන් ඔබට කියන්න පුළුවන්. හැබැයි ප්‍රේමන්තේනි මේක අද නවතින්න ඕන දෙයක් නෙමෙයි. මට එදා ජේසු කතා කරා කියලා මම එදා නැවතුන්නේ නැහැ. හැබැයි මට නවතින්න උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ. හැබැයි පාපිෂ්ඨකම් අරගලකම් හදවතේ ඇතුලේ ගොඩක් තිබ්බා. හැබැයි උන්වහන්සේ මාව එක්කගෙන ආවා. ඊළඟ දේ තමයි මේ පුතාගේ අත්දැකීම වුණා කියලා මේකෙන් එළියට යන්න නෙමෙයි උන්වහන්සේ ආරාධනා කරන්නේ. දැන් උඹ හරි සෙටල් වුණා නෙමෙයි. මේක දිගටම ගෙනියන්න ඕන දෙයක්. උන්වහන්සේ කියනවානේ මීට වඩා කිසිම ආඥාවක් නැහැ. ඉතින් ප්‍රේමන්තේනි අපි මේ මොහොතේ යාඥා කරමු. කාලය විනාඩි ගාණක් වැඩියෙන් ගියා සමා වෙන්න. උන්වහන්සේ අපේ ජීවිතේත් මේ දේ අනිවාර්යෙන් කරනවා. ඉතින් මේ යාඥා කරන වෙලාවේ අපි මොහොතක් අරගෙන අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි යාඥා කරමු. ළඟ ඉන්න අය අමතක කරලා ඔබ දෙවියන් වහන්සේත් එක්ක මේ මොහොතේ තනි වෙන්න. අපි යාඥා කරමු. සුදු ස්වාමිනී ජේසුනි සුදාත්මයාණනි මේ වෙලාවේ ඔබ වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන්නේ. ජේසුනි මේ කියන හැම වචනයක්ම මේ අපි ඉගෙන ගන්න දේව වචන හැම වචනයක්ම ඔබ වහන්සේගෙන් වෙන ඒවා නම් ඔබ වහන්සේ මේ අය ඇතුලේ ඒවා පදිංචි කරවන්න. ඔබ වහන්සේ ඒවා ඇත්තක් කරවන්න. ජීවමාන ජේසුනි ඔබ වහන්සේගේ නාමයෙන් අපි තව ඉල්ලන්නේ මේ හැම කෙනාවම ඒ කියන්නේ මේ මෙහෙ බලන අයගේ පවුල් වල හැම කෙනාම ඔබ වහන්සේගේ සුද්ධ රුධිරයෙන් වසන් කරන්න. අපි යාඥා කරනවා යක්ෂයා මාංශයා ප්ලෑන් කරලා තියෙන සැලසුම් කරලා තියෙන හැම දෙයක්ම ඔබ වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ කඩලා බිඳලා දාන්න. ඔබ වහන්සේගේ දේව දූතයන් මේ අයගේ ජීවිතවලට එවන්න. ඔබ වහන්සේගේ සුද්ධාප්‍යයන් වහන්සේ එවලා මේ අයව ආලේප කරන්න. ජේසුනි ඔබ වහන්සේගේ නාමයෙන් අපි තව යාඥා කරන්නේ. ඔබ වහන්සේගේම රුධිරයෙන් මේ හැම කෙනාම ආලේප කරන්න, වසන් කරන්න. අවසාන වශයෙන් ඔබ වහන්සේගේ නාමයෙන් අපි තව ඉල්ලන්නේ අපි හැම කෙනාටම ඔබ වහන්සේගේ පාමුල වැටෙන්නට ආසාව, බලය, ඔබ වහන්සේගේ ශක්තිය, ඔබ වහන්සේට මුළු හෘදයෙන්, ඔබ වහන්සේට මුළු ආත්මයෙන්, ඔබ වහන්සේට මුළු බුද්ධියෙන්, ඔබ වහන්සේට මුළු වීරයෙන් යාඥා කරන්න, ප්‍රේම කරන්න, අපිව බල පූර්ණ කරන්න, අපිව සම්පූර්ණ කරන්න. ඔබ වහන්සේ මේ දේ අපි අතර කරන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමේ වේවා. හාලෙලූයා, 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 හාලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. හාලෙලූයා, 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 හාලෙලූයා. ප්‍රශංසා වේවා, ස්තුති වේවා, ගෞරව වේවා. ආමෙන්. ප්‍රේමන්තේනි අපි නැවතත් හමු වෙන්නේ සඳුදා දින. ඉතින් මම ආරාධනා කරනවා මේ දවස් දෙකේ යාඥාවෙන් ඉන්න. අහන්න කෙනෙක් ඇහුවා මගෙන් ඇයි සෙනසුරාදා ඉරිදා තියන්නේ නැත්තේ කියලා. සෙනසුරාදා ඉරිදා තියන්නේ නැති හේතුව තමයි අපි කොළඹින් පිට ගිහිල්ලා මෙහෙයන් කරන දවස් දෙක ඒක. ඒ හින්දා ඒ අය යෙදවෙන හින්දා සේවකයෝ ඒකට යෙදවෙන හින්දා තමයි අපි සෙනසුරාදා ඉරිදා මේ දේ කරන්නේ නැත්තේ. ඉතින් ඔබ යාඥාවෙන් ඉන්න, ඔබ වෙනුවෙන් යාඥා කරන හැම මොහොතෙම අපි වෙනුවෙන් යාඥා කරන්න, විශේෂයෙන් උත්තානු ක්‍රිස්තුස් වහන්සේගේ සංඝයේ නායකත්වය වෙනුවෙන්, ඒ අය වෙනුවෙන් සහ ඒ සේවය කරන හැම කෙනා වෙනුවෙන්ම යාඥාවේ තබා ගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ජේසු පීඨයි. ජේසු පීඨයි. ජේසු පීඨයි. ජේසු පීඨයි.